ආයාලුවනේ කයිනායකේ වැඩ පටන් ගන්න තියෙනවා. පටන් ගන්න කියන්නේ මේ යන ක්‍රමයට මචං. ඇතුලේ ඉඩ මදි වගේ බන්ධනාගාරය ඇතුලේ වෙනම විපක්ෂයක් පටන් ගත්ත හැකි. ඒ කියන්නේ මහින්දානන්ද අලුත්යමගේ සහ නලින් ප්‍රනාන්දු කියන ඇමතිවරු දෙන්න කැරම් බෝඩ් ජනල්ලා අහිංසක මිනිස්සු රවට්ටලා ඡන්දෙ ගන්න ආණ්ඩුවට මිලියන 53ක් පාඩු කිරීම සම්බන්ධයෙන් එක මහින්දානන්දට අවුරුදු 25කුත් නලින් ප්‍රනාන්දුට අවුරුදු 20කුත් යන වශයෙන් බරපතල වැඩ සහිත දඬුවම් ලබා දීම කරා. එතකොට මේක එක දෙයක් අපිට ප්‍රත්‍යක්ෂ වෙන යාළුවනේ. හාල්මැස්සුවේ තරම් නෙවෙයි තෝර්මෝරුත් ඇතුළට යන්න දැන් පටන් ගන්න තියෙනවා. මොකද ඇතුලේ මචං විපක්ෂයක් වෙනම පිටවන්න පුළුවන් මට්ටමක ඒවි. දැන් සමහර හොරකම් කරපු අයගේ විශේෂයෙන්ම නලේ මේ පිච්ච රාජපක්ෂලාගේම කකුල් ගැහෙනවාදී පත් වෙනවා තමයි උඹලට. පත්තු කරන තමයි අපි මේ ආණ්ඩුවේ යවේ. ජය මාලි මාලට ජයෙන් ජය වේවා මචං.